ඔන්න මාත් හැදුවා හට්ටි බිරියානියක්. නැත්නම් ඉතින් ලංකාවටම යන්න එපා හට්ටි බිරියානි කන්න අපි. ඊයේ ඉතින් අපේ 27 වෙනි ඇනිවර්සරි එකනේ. ඉතින් අපි බිරියානිය හැදුවා හට්ටියම. ඊට පස්සේ හොඳ චිකන් පළුවකුත් තියාගෙන oven එකේ දාලා බේක් කරගත්තු චිකන් එකයි. ඊට පස්සේ මිංචි සම්බෝලෙකුත් බෙදාගෙන ඕකට ඊට කලින් මම කොත්තමල්ලි කොළ, ලූණු බෙදපුවා, කජු බෙදපුවා එහෙම දාගත්ත බත් එක උඩට. ඊට පස්සේ ওই රායිට ටිකකුත් දාගත්තා ඒකට. ඔය ටික ඔක්කොම ඉතින් දාගෙන කන්නයි මේ ලෑස්ති වෙන්නේ අපි දෙන්න. බිත්තර තම්බලා බිත්තර බැද්දේ නෑ. ඉතින් තවත් තෙරණේ කියලා බිත්තරේ තම්බලා විතරක් තිබ්බා. මේකට ඉතින් දැවිල්ලත් එක්ක පොඩි පැණි රහකුත් එන්න ඕනේ හින්දා අන්නාසි පිටි දෙකකුත් තියාගෙන ඊට පස්සේ මම මේකට තියාගත්තේ ගෙදර ඇත්තටම මම කලින් හදාපු පොඩි ලූණු නිකන් චිලි පේස්ට් එකක් නෙමෙයි ඒක. පොඩි දැවිල්ලට හදාගත්ත එකක්. ඒක මම පත් කන්න වෙනම දවසක හදපු එකක්. මේකටත් මැච් වෙනවා කියලා හිතපු හින්දා මම ඒකින චුට්ටක් තියාගත්තා. මාත් එක්ක අවුරුදු 27ක් හිටපු සතුටටද මේ නටන්නේ? එහෙම නැත්නම් බිරියානි දැකපු සතුටටද?